මොදවලට ඉතින් අදත් කියනලා තියෙන vlog එකක්. ඉතින් අද ගෙනාවා කියවට අද තමයි පළවෙනි vlog එක ගෙනාවේ. ඉතින් අද ක්‍රිස්මස් දවසේ කියන්නේ දෙසැම්බර් 25 අපි plan කරන් ඉන්න පොඩි ගමනක් යන්න. ඉතින් ක්‍රිස්මස් දවසේ ගියාට මේ ක්‍රිස්මස් vlog එකක් නෙවෙයි අතරම. ඉතින් අද අපි විශේෂ දැනකට යන්න හදන්නේ. ඉතින් සුදුත් තැනින් ඉන්න පේනවනේ. ඉතින් මේ ඔයාලා ගෙස් ගන්න ඕන අපල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් අපි vlog එකත් එක්ක එකතු වෙමු. vlog එක හොඳයිද කියලා කමෙන්ට් කරන් යන්න. එහෙනම් යමු. හරි ගයිස් ඉතින් අපි වාහනේට ආවා. ඉතින් අපි මුලින්ම යන තැනට ගිහිල්ලා සෙට් වෙමු. හරි ගයිස් ඉතින් අපි රුවන්වැලි සයිඩ් ඇවිල්ලා ඉන්නේ උදේම ක්‍රිස්මස් කියලානේ අදත් ගොඩක් සෙනග ඉන්නවා මෙතන ඇවිල්ලා. ඒ වගේම මාර අවසරක් තියෙන්නේ. දැන් වෙලා උදේ 10ට විතර ඇති. එහෙනම් ගිහිල්ලා බලමු කොහමද තත්ත්වය කියලා. ගයිස් අපි දැන් මල් ටිකක් ගන්න ඇවිල්ලා ඉන්නේ. මල් ටිකක් අරගෙන අපි යමු ඇතුළට. හරියලුනේ ඉතින් අපි මල් එහෙම අරගෙන දැන් උඩමඩුව ඇතුළට ආවා. යාළුවනේ ඉතින් අදත් මාරම සෙනගක් ඉන්නේ ඇවිල්ලා. මේ බලන්න ඔයාලට පේනවද මේ හරිය මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. ඉතින් නත්තල් කියලා නෑ මිනිස්සු ගොඩක් අදත් ඇවිල්ලා තියෙන උඩමඩුවට. ඉතින් අපි පිරිත් නූලකුත් බැඳගත්තා. ඒක ඇතුලේ පූජාව යන ගමන් තියෙන්නේ. ඉතින් මම වලට ඒක පිළිගන්න දැන්. අතනම ගයිස් බුද්ධ පූජාව ඉවරනකම් මේක ඕපන් කරන්නේ නැහැ. බුද්ධ පූජාව ඉවරනට පස්සේ තමයි මේක ඕපන් කරන්නේ. ඉතින් ගයිස් අපි දැන් රුවන්වැලි සයිඩ් යන ගමන් ඉන්නේ. අපි රුවන්වැලි සයිඩ් උඩට යන්න කලින් මෙතනින් පහන් පත්තු කරලා ඉමු. අපි දැන් මෙතන වටයන්ම ගියා. දැන් අපි එළියට යන්න තමයි හදන්නේ. එහෙනම් එළිය සෙට් වෙමු. මං වලට අහස වෙන්නන්න බලන්න අහසද වහීද කියන්නේ. මොකද ඉතින් අද වහීද? ඒ ඉතින් අපි දැන් මෙතනින් එළියට යන ගමන් ඉන්නේ. අපි දැන් රුවන්වැලි සයිඩ් ජයශ්‍රී මහබෝධිරාජ දෙකටම ගියා. දැන් ඉතින් යමු. හරි ගයිස් ඉතින් අපි උඩමඩුවට රුවන්වැලි සයිඩ් ගිහිල්ලා ආපහු වාහනේට ආවා. ඉතින් දැන් අපි ඊළඟ තැනට තමයි යන්න ඕනේ. ඉතින් එහෙනම් ඊළඟ තැනට ගිහිල්ලා සෙට් වෙමු. ගයිස් ඉතින් අපි ඊළඟට ප්ලෑන් කරන් හිටපු ප්ලේසස් ටිකේ ක්ලිප් ටික අපිට ගන්න බැරි වුණා. ඉතින් ඒකට ගොඩක් සෝරි. ඉතින් ඒ හින්දා අපිට මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න වෙනවා. ඉතින් දැන් වෙලාව වෙවිලා රෑ 7:05යි. ඉතින් ඒ හින්දා දැන් රෑ හින්දා හැමෝටම good night. ඉතින් ඊළඟ වීඩියෝ ටික බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකකුත් දාන්න. වීඩියෝ එක ගැන හිතන දේවල් comment කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.